කොහොමද කට්ටියට අද අපි ප්ලෑන් කරන් ඉන්නේ ගොළුකන්ද නගින්න. ඒ කියන්නේ කුරුණෑගලින් ඉබ්බාගමුවට ගිහිල්ලා ඉබ්බාගම හන්දියෙන් අපි යන්න ඕනේ මඩගල්ල පාරේ. මඩගල්ල පාරේ ගිහිල්ලා අතුරු පාරවල් ටික ගිහිල්ලා ඊළඟට රංගිරි මඩ විහාරයට තමයි අපි දැන් යන්න හදන්නේ. රංගිරි මඩ විහාරය හරහා පාරක් තියනවා කිව්වා. චුට්ටක් ලේසි කීවා. ඒක බලමු ගිහිල්ලා. බයික් එකේ යන කොටස නම් මට වීඩියෝ ගන්න වෙන්නේ නැහැ. මොකද හෝල්ඩර් එකේ නමතක වෙලා බලමු පන්සල ගිහලා මම වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට දානවා. අපි දැන් රංගිරි මඩ විහාරස්ථානයට ඇවිල්ලා ඉන්නේ. පොඩි අඩිපාරකින් තමයි යන්න තියෙනවා කීකේ. අඩිපාරක් කීවට අඩිපාරක් ඕවන්නත් නැහැ. බලමු ඉස්සරහට ගිහින් පන්සලේ ආවාසයේ අයිනමයි අඩිපාර වැටලා තියෙන්නේ. ඒ නිසා ලේසියෙන් හොයාගත්තා. හරි පාට පොල්ලතු දෙයක් එකතු කරලා දාලා තියෙනවා. වැස්සක් එන්න වගේ යන්නේ නේ. වැස්ස එන්න කලින් උඩට ගිහිල්ලා ගුහාවකට ටින්ග ගත්තා නම් හරි. මේ තියන්නේ මේ අර කිය වාඩිය. සකරන් ගහලා පොඩි හට් එකක් තමයි තියන්නේ. එතනින් කලින් මේ මෙතන උඩට යන්න පාරක් තිබුණා. දැන් නම් පාර වැහිලා තියෙන්නේ. ඒක යන්න බා කොයි වෙලේකවත්. තව චුට්ටක් ඉස්සරහට ගියාම මෙන්න මේ ගල ගාවින් තියෙන උඩට පාර. පොඩි වාඩියක් වගේ එකක් තියෙනවා උඩ. තාම රාවණ යුද්ධදී බෙහෙතක් විදියට සංජීවනී කියන ඖෂධය අවශ්‍ය වෙලා තියෙනවා. ඒක තිබිලා තියෙන්නේ හිමාල කඳුකරේ. රාමගාව හිටපු හනුමාන් ගිහිල්ලා තියෙනවා මේ බෙහෙත් පළාදිය කඩා ගන්න හිමාලයට. ඒ වුණාට ගියාට පස්සේ හනුමාන්ට බෙහෙත් කොලේ කොහොමද කියලා අමතක වෙලා තියෙනවා. ඊට පස්සේ කරන් දෙයක් නැති නිසා හනුමාන් ඒ පර්වතයෙන් කෑල්ලක්ම කඩාගෙන ඇවිල්ලා තියෙනවා ලංකාව හරහා. එතකොට ලංකාව හරහා එද්දි වැටිච්ච කෑල්ලක් විදියට තමයි දොළුකන්ද හඳුන්වන්නේ. ගාලේ රූමස්සලත් එහෙමයි. අතීතයේ වෙද මහත්තුරු මේ කැලෑවට ඇවිල්ලා තියෙනවා. එයාලගේ බෙහෙත් වලට ඕන කොළ වර්ග කඩා ගන්න. තම මිනිස්සු අතර තියෙන ජනප්‍රවාදයක් තමයි මේ කැලෑවේ තියෙන ඖෂධ වර්ග නරක හිතින් එන අයට වෙන්නේ. ඒ ඖෂධයෙන් හොඳ දෙයක් කරන්න බලාගෙන යන අයට ඒ ඖෂධ හම්බෙන්නේ. මේක දෙන්න. එතකොට තවත් ජන කතාවක් තියෙනවා. මේ ඖෂධානන්තරය ආරක්ෂා ගන්න ලොකු නාගරාජයෙක් ඉන්නවා. තව කට්ටිය කියන ලොකු ඉජුලි හිණියෙක් රාජලියෙක් වගේ කෙනෙක් ඉන්නවා. තනියම කන්දරේ නායට ඒ රාජලිය එහෙම නම් පේනවා. පාරක් නම් තියෙනවා. මෙන්න තමයි බැරි. තව එළියක් තියෙනවා බෑග් එක සෙට් වෙලා. ඔය ඔය. උස බෑග් දාගෙන එන්න අමාරුයි. පොඩි බෑග් එකක් දාගෙන ඉන්න නිසා මගේ ඌඩාරම් පොඩ්ඩක් ලොකුයි. ඒක තමයි මේ ලොකු බෑග් එකක් ගන්න වෙලා තියෙන්නේ.
දෙවෙනි මාක්කේ තියෙන තැනට ආවා. මේ තියෙන ඇරෝ හෙඩ් එක මේ පැත්ත පෙන්නලා. දැන් තමයි අපිට ඒ ගන්න පුළුවන් උනේ ගල උඩට. පාරවල් චුට්ටක් වැරදුනා පළවෙනි පාරට ආපු නිසා. ලොකු ප්‍රපාතයක් තමයි තියෙන්නේ. ගුහාව ඇතුළට නම් තාම ගියේ නැහැ. ගිහිල්ලා බලන්න ඕනේ. එතන තමා චුට්ටක් ඩේන්ජර් තැනකට තියෙන්නේ. ලී කෑලි ටිකක් නම් ගහලා තියෙනවා. මදුරු කොයිල් එහෙම තියලම තියෙනවා කැම්ප් කරන්න දෙන අයට. චේන්ජ් එකක් දාගත්තා. කුඩාරම ගහන්න කියලා තමයි අපි හදුවේ. එතකොට වහින්න ගත්තා. විනාඩිය දෙකයි තියෙන එන්නට දැන් උඩාර මැදක නොක් වෙන්න බෑනේ. ඒ නිසා මේ අපි ගලුවේ උඩාර මේ ග්‍රවුන්ඩ් ෂීට් එක අරගෙන ඉවරලා මෙන්න මෙතන පොඩ්ඩක් ඉල්ලලා මෙතන එල්ල ඉවරලා මෙතන තමයි අපි දැන් බෑ පහන් කරන්නේ. ඉපලකුත් හදලා තියෙනවා අපිට අතුගා ගන්න. කන්ද ගැන විස්තර ටිකක් කිව්වොත් මේ කන්ද නම හැදිලා තියෙන්නේ ඉස්සර තිබුණලු බර ගෙනියන එක දොළු කියලා. මොකක් හරි බර ගෙනියන මල්ලක් වෙන්නේ නැති. මට හරි විස්තරයක් හොයාගන්න බැරි වුණා ඒ ගැන. බර ගෙනියන මල්ලක ස්වරූපයේ තියෙනලු කන්දට. ඒතකොට තව විශ්වාසයක් තියෙනවා දෝලාව කියන එකෙන් දොළුව කන්ද කියන එක හැදුනා කියලා. මොකද මේ කන්ද දෝලාවක් වගේ පේනවා කියලා. ගොඩක් කට්ටිය කියනවා දේවතාලි කියලා කියනවා. සමහර කට්ටිය කියනවා ඔය කාලේ හිටපු රහත් භික්ෂුන් වහන්සේලාගේ බලයකට එලි හදනවා කියලා. උඩාරම හදන්න නැතුව ඉන්න තමයි අපි හිතන් හිටියේ. අතන ග්‍රවුන්ඩ් ෂීට් එක කරලා ඉවරලා නිදා ගන්නවා කියලා. දැන් ඉතින් ආපුවදී උඩාර මට ඕන. නැත්නම් ඉතින් වැඩ නැහැ නුස්සන් ආපුවදී.
හැමෝටම උදේම නැගිට්ටා. ඒ වුණාට ප්‍රයෝජනයක් නැහැ. ඊයේ සාමාන්‍යයෙන් 12 විතර ඉඳන් අපිට ලොකුවටම වහින්න ගත්තා. පහමාරට පහට ඉඳන් නැගිලා බැලුවා. ඒ වුණාට වටේ මොකුත්ම පේන්නේ නැහැ. හොඳටම කරුවලයි. දැන් නම් වෙලාව 6යි. ඒත් වටේ view එක නම් අපිට බලන්න බෑ. තනිකර බලාකුළු වලින් වැහිලා තියෙන්නේ. බලන්න තව චුට්ටෙන් එළියට ගිහිල්ලා. විස්සයි වෙලාව තාම මීදුනේ අඩුවක් නැහැ වැඩි වෙනවා මිස තව ඉඳලා ඉවරලා මෙතන ෂොට් ටිකක් ගන්නත් අපිට බැරි වෙනවා ඩ්‍රෝන් එකේ මාසෙට දාන්න බෑ පේන්නේ නැහැ ඒ නිසා අපි බැලුවේ දැන් කූඩාරමම වව පැක් කරගන්න ඊට පස්සේ ඒ වෙනකොට මීදුමා දුන්න නැත්නම් අපි බහින්න තමයි හිතන්නේ තාම මීදුමේ අඩු ගන්න නැහැ ෆොටෝ එකක්වත් ගන්න දෙයක් නැහැ ඒ නිසා අපි ආපහු යන්න දැන් හදන්නේ සේරම පැක් කරගත්තා දැන් ඉතින් ආපහු කැලේ මැදි යෑමක් තමයි තියෙන්නේ ඊයේ තරම් මහන්සි යන්න නැති කියලා හිතනවා මොකද වතුරේ බර එහෙම අඩු වුණානේ වතුරේ කෑම විතරයි අඩු වුණේ ඉතින් අනිත් ටිකේම මමයි නිකන් අර ඇමේසන් අනන්තරේ වගේ පෙනුමක් තමයි දැන් දොළුකන්දට ඇවිල්ලා තියෙන්නේ මීදුම නිසා හැමදාම ලිස්සනවා මොකද ඊයේ රෑ හොඳම වැස නිසා ගස් වලින් වැටලා තිබ්බ වෙලිච්ච කොළ සේරම තෙත් වෙලා තියෙන්නේ පොඩ්ඩක් නැත්තම් ලිස්සලා යන්න තමයි බලන්නේ නෑ කොළ ලිස්සනවා මල්ලි ඒකයි කොළ ලිස්සනවා ගල්වල තියෙන කොළ වල යන්න බැරි වැස්ස නිසා කැලේ ඇතුලේ හොඳටම ලිස්සනවා තුන් පාරක් විතර වැටුණා ඊට පස්සේ කැමරාව ඇතුළට දාගත්තා දැන් තමයි පොඩ්ඩක් ලේසි හරියකට ආවේ කැලේ නම් දැන් ඉවරයි දැන් මේ පොඩ්ඩක් වත්තක් වගේ දෙනවා ඒකෙ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ හැබැයි දොළු කන්දේ කුණැල්ල නෝ නැද්ද කොහෙද කුණැල්ල මේ හිටියා නම් උදේට ඉවරයි නේද වැස්ස නිසා කුණැල්ල නම් එකෙක් කරන්නේ
එහෙනම් ගමනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නේ. අපි වාඩියත් පව් කරනවාද? දැන් අපි ඇවිල්ලා තියෙන බයික් දෙක දාපු තැනට. එහෙනම් අපේ ගමන අපි මෙතනින් නිමා කරනවා. හැමෝටම ගොඩක්